Good morning. අද උදේ වරුව ගෙදර විදිහ ගැන බ්ලොග් එකක් ගේන්න හිතුවා. අද හස්බන්ඩ් නිවාඩු. ඉතින් උදේවරුව ගොඩක් බිසි වුණා. ඒ නිසා අද මම මේ බ්ලොග් එක කරනවා කියලා හිතුවා. උදේ කිව්වට දැන් ටිකක් දවල් වෙලා තියෙනවා. අද ඉතින් උදේම මම ෆේස් පැක් එක දාගන්නම් කියලා හිතුවා. උදේට ඉතින් කොච්චර බිසි වුණත් මං වෙනුවෙන් වෙලාවක් වෙන් කරගන්න මං අමතක කරන්නේ නැහැ. ඇඩ් එක මූණේ ඇප්ලයි කරගෙන ඉවර වෙලා දැන් මේ මං හදන්නේ අපි තුන්දෙනාට උදේට බොන්න කිරි එක හදන්න. අද ඉතින් නැගිටිනකොට ටිකක් දවල් වුණා. නිවාඩු දවස්වලට ටිකක් පරක්කු වෙලා තමයි නැගිටින්නේ ඉතින්. කිරි එක හදන්න පටන් ගත්ත වෙලේ ඉඳන් අපේ සිතුමැණිකගේ කරදරේ. එක ඒවා ගෙනත් වෙනවා මේ කරලා පෙන්නන්න මොනවද මේක ඇතුලේ තියෙන්නේ කියලා. කිරි එක හදාගෙන ඉවර වෙලා මම දැන් මේ හදන්නේ උදේම කොස් එකක් දාගන්න. ඊට කලින් ගෙනල්ලා තිබ්බ බතල වගේක් තිබුණා. ඒ ටික තැම්බෙන්න තිබ්බා. කොස් දාගෙන ඉවර වෙලා කලින් දවසේ හේදෙන්න දාලා තිබ්බ රෙදි ටික උදේම වනනවා කියලා හිතුවා. මොකද අවුව හොඳටම වැටිලා තිබ්බා අද උදේ. රෙදි ටික වනලා ඉවර වුණාට පස්සේ තියෙන ලොකුම වැඩේ තමයි මෙන්න මේ අපේ සිතුමැණිකව නාවන එක. මං හැමදාම එයාව උදේ 11 වෙන්න කලින් නාවනවා. නාවල තමයි යාට කන්න දෙන්නේ. හැබැයි ඉතින් හස්බන්ඩ් වැඩට යන දවසට නම් එයා කන වෙලාව ටිකක් වෙනස්. ඒ කියන්නේ හස්බන්ඩ්ට වැඩට ගෙනියන්න ඉව්වට පස්සේ එයාට උදේම කන්න ඕනේ. එතකොට ඉතින් කාලා ඉවර වෙලා තමයි මම එයාව සෝදවන්නේ. නාවල ඉවර වෙනකොට බතල ටිකක් හොඳට තැම්බිලා තිබුණා. දැන් ඉතින් මේ එයාට කොලොන් ගාලා බේබි ක්‍රීම් දාලා ලස්සන දෙමක් අඳවලා ඊගාවට මම ලුණු මිරිස් එක හදනවා කියලා හිතුවා.
අපේ සුදුමැණික ටිකක් සැරට කන්න ආසයි. ඒ හන්දා එයාටත් චුට්ටක් දෙනවා කියලා හිතලා එයාට කන්න දෙන්න කලින් ලුණු මිරිස් එකක් හදලා ඉවරම කළා. ලුණු මිරිස් එක හදලා ඉවර වෙලා දැන් ඉතින් අපේ සුදුමැණිකට කන්න දෙන්න තමයි මේ හදන්නේ. එයා බතල කන්න ආසයි. විශේෂයෙන්ම කහ බතල තමයි එයා කන්න කැමති. එයා කන අතරේ අපේ හස්බන්ඩ් ඉතින් බතල කන්නේ නෑ. එයාට කන්න දැම්මම මේ බත් උයන ගමන් තමයි එන්නේ. බත් එකත් ලිපේ තියලා බිත්තර 3කුත් තැම්බෙන්න තිබ්බා. මේ ඉතින් තියෙන්නේ අපේ බව්වන්ගේ කෑම. බව්වන්ටත් කෑම ඉදෙන්න කියලා මමත් උදේට කනවා කියලා හිතුවා. මොකද මම අසනීපෙන් ඉන්නේ මේ දවස් ටිකේ බේත් බොන්න ඕන නිසා බතල චුට්ටක් මමත් කෑවා. මට හෙම්බිරිස්සාව හැදීගෙන වගේ ආව නිසා ඉක්මනට ගිහින් බේත් ගත්තා. මොකද චූටි බබාලාට හැදුනහම තියෙන වදේ දන්නවනේ බබාලා ඉන්නේ. හායි කියන්න සාෂා. යාළුවන්ට හායි කියන්න. මේ අපේ සාෂා පැටියා. ඒ වැඩ ටික ඉවර වෙනකොට බත් එක ඉදිලා තිබුණා. ඊගාවට ඉතින් අල ටිකක් තෙල් දාන්න තමයි හදන්නේ. එයාට වතුර විදින තුවාක්කුවක් ගෙනත් දීලා හරි කරදරයක් තියෙන්නේ. හැමතැනම තෙමනවා අපිටත් විදිනවා. මේ ඉන්නේ අපේ ස්නෝවි. මෙයා ගෙනාලා තව දවස් 4ක් වගේ. දැන් ඉතින් කුස්සියේ වැඩ ඉවර නිසා කුස්සිය අස්පස් කරලා අතු ගාලා ස්නෝවිව ටිකක් එළියට අරන් යන්න හිතුවා. මොකද එයා තාම අලුත් හන්දා දම්බැල නැතුව කොහෙවත් අරන් යන්නේ නෑ. වේගෙන් හැම තැනම දුවනවා. අපිට අල්ලගන්නත් බෑ. එයාව ටිකක් ඇවිත්තලා ආයෙ ඇතුළට එක්කන් ගියා. අල තෙල් දාලා ඒකත් දැන් ලෑස්ති. දැන් ඉතින් හස්බන්ඩ්ටත් කන්න දෙන්න තියෙන්නේ මට. අපේ තාත්තාද මෙහි ආවා. ඉතින් එයා උළුදු වඩේ වගේක් ගෙනාවා. ඒවත් දැන් මම මේ කන්න හදන්නේ. අපේ සුදුමැණිකට ඉතින් 11:12 වෙනකොට නිින්ද යනවා. එයා නම් නිදි. තාත්තා එනකොට ගෙනාපු චොකලට් බෝල වගේක් තිබිලා මං දැන් මේ ඒවත් ටිකක් කන්න හදන්නේ. ඕවා කකා ඉන්න අතරේ එළියේ ලොකු හුළඟක් එනවා මට ඇහුණා.
මගේ රෙදි ටිකත් වේලිලා තියෙන හන්දා ඉක්මනට ගියා රෙදි ටික ගන්න. මොකද එකපාරට වැස්සොත් එහෙම ඒ ටික ආයෙත් එමෙන නිසා. මම ඉතින් රෙදි ටිකත් අරගෙන ඇවිල්ලා දැන් මේ ඔය රෙදි ගොඩ නමන්න තමයි හදන්නේ. මගේ උදේවරුව ඉතින් මෙන්න මේ විදිහට තමයි ගෙවුනේ. හස්බන්ඩ් වලට යන දවස්වල නම් ඉතින් ඊට වඩා ගොඩක් පිසි. අද ඉතින් මේ වගේ සාමාන්‍ය විදිහට ගෙවුනා. එහෙනම් ඉතින් ආයේ අලුත් බ්ලොග් එකකින් හම්බ වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.